ඉතින් මම දෙයක් අහන්නද? ඔයාට පේනව නේද ගෙදර දැල්වෙන බල්බ් එකක්? ඒ බල්බ් එක ඔයාට පේන්නේ දිගටම පත්තු වෙලා තියෙනවා වගේ නේද? හැබැයි ඇත්තටම දිගටම පත්තු වෙලා තියෙනවද? මම කිව්වොත් ඔයාට මේ බල්බ් එක තප්පරයක් ඇතුළේදී 56 පාරක් නිවෙනව පත්තු වෙනවා කියන්නේ. ඒ නිවීම අපිට පේන්නේ නැත්තේ ඇයි? මේකේ තියෙන වේගය නිසා. මේ අපි ඉන්න පෘථුවියත් ඉතාම වේගෙන් කැරකෙනවා. ඒ කැරකෙන වේගය අපිට දැනෙන්නේ නැහැ. ඒ වේගය අධිකකම නිසා. ඒතකොට දැන් විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා මේ වේගය අනුව පෘථුවිය තුල තියෙන හැම දෙයක්ම එකම තප්පරයක්වත් එකම විදියට තියෙන්නේ නැහැ. ක්ෂණයක් පාසා වෙනස් වෙමින් වේගෙන් යනවා. ඉතින් මේ හැම භෞතික වස්තුවක්ම ඝන ද්‍රව වායු මේ හැම භෞතික වස්තුවක්ම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන විදිහට බෙදන්න පුළුවන්. මේක තව දුරටත් බෙදාගෙන යනකොට අවසානයේදී ශුන්‍ය බව පෙන්වලා තියෙනවා. අපි මෙහෙම කියමුකෝ. දැන් ඔයාට මාව ඇහැට පේනවා. කැමරාවකින් බැලුවොත් ෆොටෝ එකක් විදිහට පේනවා. එක්ස්රේ එකක් ගත්තොත් ඇට සැකිල්ලක් විදිහට පේනවා. අන්වීක්ෂකින් බැලුවොත් තිත් ගොඩක් විදිහට පේනවා. කොස්මික් කැමරා එකකින් බැලුවොත් මෙතන මොකුත්ම නැහැ. එතකොට මේක අවසානයේදී සිතුවිලි ගොඩක් විතරයි. අපි මේ රණ්ඩු කරන්නේ ඔක්කොම කරන්නේ තමන්ගේම සිතුවිලි ගොඩක් එක්ක. අවිද්‍යාව නිසාම අපි ලෝකයක් හදාගෙන දුක් විඳිනවා. මේ හැම දෙයක්ම දැන් H2O වතුර ගත්තොත් ඒක අපි කැඩෙනවා ආයේ හයිඩ්‍රජන් ඔක්සිජන් මේව නැවත ප්‍රතික්‍රියා කරමින් ශූන්‍ය බවට පත් වෙනවා. ඉතින් මේ හැදෙන හැමදේම කැඩි බිලි යනවා. ඒකෝට අපි හිතනවා මේ මොහොතේ ඉන්න මිනිස්සයා අනිත් මොහොතෙත් ඉන්න ඕන. ඊයේ ඉඳපු මිනිස්සයා අද ඉන්න ඕන මිනිස්සයා හෙට ඉන්න ඕන. මේක වෙන්න පුළුවන් දෙයක්. මේ සත්‍ය තේරුම් ගන්න තරමට මිනිස්සෙක්ගේ සිතුවිලි වේගය අඩු කරලා සැනසීමෙන් නිවීමෙන් ජීවත් වෙන්න පුළුවන්. අපි දේවල් තේරුම් ගන්න තරමට නිහඬ වෙනවා. කතා කරන එක අඩු කරනවා. හිත ඔහේ දුවන්නම් වාලේ දුවන දිවිල්ලේදී හිත දිහා බලාගෙන ඉන්නවා. හිත කියන එක තමයි රිදෙන්නම ඕන. මොකද ඒක රිදෙන තරමට අපිට ජීවිතය අවබෝධ කරගන්න ඕනි කියන එක දැනෙනවා. තමන්ට තමන්ගෙන් නිවෙන්න ඕනි කියන එක දැනෙනවා. తాවකාලික සම්බන්ධතා, తాවකාලික සතුට වෙන හැම දෙයක්ම අවසානයේදී පොඩි වේදනාවකින් ඉවර වෙන බවත් දැනෙන්න ඕන. ඉතින් මේ මායාවක් වෙච්ච ලෝකේ ඔයා කියන්නේ හරි ලස්සන මායාවක්. ඔයාටවත් මායාවක් කියලා වෙන්නේ නැති. එහෙනම් හොයන්න පටන් ගන්න. ඔයා කවුද කියන එක. ඔයාගෙන් නිවෙන්න. ඔයාව නිවන්න කාටවත් බෑ. ඇවිලෙන්න හේතු 1000ක් තිබ්බා. ඔයාගෙන් නිවිලා ජීවිතය ගත කරන්න පටන් ගන්න. මම මේ කියන්නේ මොකද්ද කියලා ඔයාට එදාට තේරෙයි.